හයි ගයිස් ඉතින් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ ෆියුල් ප්‍රශ්නේදී තියෙන ප්‍රශ්න ටික වලට උත්තර තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මේ වෙද්දී අපි වීඩියෝස් දෙකක් කරලා තිනවා part 1 part 2. ඒ වීඩියෝස් අපේ channel එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ වෙද්දී ෆියුල් ෆාස්ට් එක ගන්න හරියම විදිහ ඔයාලට කියලා දීලා තියෙනවා. ඒ වගේම මේකදී ආව ප්‍රශ්න වලට උත්තරත් කියලා දීලා තියෙනවා. ඉතින් මේ වෙද්දී තව ප්‍රශ්න ඇති වෙලා තිනවා. ඒවටත් උත්තර මේ වීඩියෝ එක නිකන් හිටියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මොනවද මේ ප්‍රශ්න? ඒවා තමයි ඔයා ගාව දැනට ඔයා කලින් යූස් කරපු ෆෝන් නම්බර් එකක නැත්තම් එකන ඔයා මීට කලින් ක්‍රයිසිස් එකදී යූස් කරපු ෆෝන් නම්බර් එක QR කෝඩ් එක ගන්න යූස් කරපු ෆෝන් නම්බර් එක ඔයාලගේ නැත්තම් සහ නැති වෙලා නම් සහ මොකක් මාරි වෙලා නම් ඒකට සොලියුෂන් එකක් තියෙනවා. ඊට අමතරව ඔයා අලුතින් වාහනයක් ගත්ත නම් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ඒ වාහනේ අයිතිය ඔයා ගාව තියෙනවා නම් හෝ නැතිනම් හෝ ඔයා ගාව ඕල්රෙඩි වාහනේ පොත සහ පොත් වාහනේ තියෙනවා නම් ඔයාට පුළුවන් ෆියුල් ෆාස්ට් එක ගන්න. ඔයාගේ කලින් ඕන ඒක ඩිලීට් කරත් නැතත් ඔයාට පුළුවන් දැන් කිසිම ප්‍රශ්නයක් නැතිව ඔයාගේ වාහනේ අයිතිය සහතික කරලා ඔයාට පුළුවන් දැන් QR කෝඩ් එක ගන්න. කලින් එක්කන QR කෝඩ් එක යූස් කරත් දැන් ප්‍රශ්නයක් නැහැ. අපිට ඒක ඔක්කොම ඩිලීට් කරලා දාන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකකින්ම. හරිද? අනිත් ප්‍රශ්න තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේක රෙජිස්ටර් කරන්න ගියාට පස්සේ ඔයාගේ වාහනේ අංකය සහ වාහනේ චැසි නම්බරේ එකට සමාන වෙන්නේ නැහැ කියලා පොඩි එරර් මෙසේජ් එකක් එනවා. ඒකට සොලියුෂන් එකක් කියලා දෙනවා. කොහොමද අපි ඒකත් හදාගන්නේ කියලා. හරි. ඒ වගේම ඉස්සරහට මේ ෆියුල් ප්‍රශ්නේ දෙන අප්ඩේට්ස් ටිකත් ඔයාට මම කියලා දෙන්න තමයි යන්නේ. හරි. පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයා ෆෝන් නම්බර් එකක් ගත්තට පස්සේ ඔයා ගාව පරණ ෆෝන් නම්බර් එක නැත්තම් අලුත් ෆෝන් නම්බර් එක ඔයා පාවිච්චි කරනවා නම් ඔයා ගාව දැනට QR කෝඩ් එක නැත්තම් ඔයා කරන්න ඕනේ ඉස්සෙල්ලාම යන්න වෙන්න මේකේ fuelfast.gov.lk කියන සයිට් එකට ගිහිල්ලා රෙජිස්ට්‍රේෂන් වලට යන්න ඕන. ඔයා රෙජිස්ට්‍රේෂන් වලට ගියාට පස්සේ මෙන්න මේ වගේ පැනල් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. මේකට ඔයාගේ NIC නම්බර් එක දෙන්න අලුත් ෆෝන් නම්බර් එක මෙතන ටයිප් කරන්න. ඊට පස්සේ ඒකට one time password එකක් එනවා අංක 6ක ඒක දීලා verify කරගන්න. ඊට පස්සේ ඔයාගේ full name එක මෙතනින් ටයිප් කරන්න address එක දෙන්න. ඊට පස්සේ next button එක appear වෙනවා කහ පාටින් ඒක click කරන්න. ඊට පස්සේ ඔයාගේ vehicle registration numbers ටික add කරන්න තියෙනවා. මෙතෙන්දී සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි ඔයා හරියටම ඔයාගේ වාහනේ vehicle number එක add කරන්න සහ vehicle type එක add කරන්න ඕන. ඒ වගේම chassis number එකත් හරියටම add කරන්න ඕන. සහ fuel type එකත් හරියටම add කරන්න ඕන. ඊට පස්සේ register කරගන්න පුළුවන්. ඔයා මෙතෙන්දී ඔයාගේ වාහනේ already තියෙනවා නම් පරණ අයිතිකරු හිටියත් නැතත් එයාව contact කරගන්න බැරි වුණත් නැතත් පරණ ෆෝන් නම්බර් එක ඔයාලඟ නැතත් දැන් පුළුවන් මේ විදිහට රෙජිස්ටර් කරන්න. හැබැයි මෙතෙන්දී පරණ අයිතිකරුට මැසේජ් එකක් යනවා. ඔයාගේ පරණ QR කෝඩ් එක අයින් කරලා අලුත් යූසර් කෙනෙක් එයාගේ වාහනේට ඔයාගේ වාහනේට QR කෝඩ් එක ගන්න යන්න කියලා එයාට මැසේජ් එකක් අනිවාර්යෙන්ම එනවා. ඒක නිසා කවුරු හරි මේක වැරදියට යූස් කරොත් එහෙම අපිට එයාව හොයාගන්න පුළුවන්. සහ මේක හැන්ඩල් කරන කට්ටියටත් හොයාගන්න පුළුවන් කවුද මේ වැඩේ කරන්න කියලා. ඒක නිසා මේක වැරදි විදිහට පාවිච්චි කරන්න එපා. දන්නවනේ ලංකාවේ මිනිස්සු. ඉතින් ඒක නිසා හරිම පරිස්සමින් කරන්න ඕන වැඩක් තමයි ඔයා ගාව ඕල්රෙඩි වාහනේ තියෙනවා නම් හැබැයි ඔයාට තෙල් ගහ ගන්න විදියක් නැත්නම් ඔයාට පරණ අයිතිකාරයව හොයාගන්නත් බැරි නම් කරන්න ඕන දේ තමයි ඒ කිව්වේ. ඔයාට පුළුවන් දැන් ඔයාගේ අලුත් ෆෝන් නම්බර් එක දාලා ඔයාගේ වාහනේ chassis numbers registration numbers add කරලා register කරගන්න පුළුවන් සහ එතකොට අනිවාර්යයෙන්ම පරණ QR කෝඩ් එක තිබ්බ කෙනාට සහ පරණ ෆෝන් එක තියෙන කෙනාට අනිවාර්යයෙන්ම මෙසේජ් එකක් යනවා QR කෝඩ් එක රීඩිසයින් කරා කියලා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් එතනින් පස්සේ අනිත් ඉෂුව එක තමයි මම ඔයාට කිව්වා වාහනේ රෙජිස්ටර් කරද්දී ඔයාගේ vehicle number එක සහ chassis number එක සමාන වෙන්න නැති ඉෂුව එකක් එනවා කියලා. එතෙන්දි කරන්න ඕන දේ තමයි ඔයාගේ chassis number එක ටයිප් කරද්දී අනිවාර්යයෙන්ම කියන්න ඕන chassis number එකේ හරියටම පොත බැලුවොත් එහෙම ඔයාට බලා ගන්න පුළුවන් ඉංග්‍රීසි අකුරු 2කට 3කට පස්සේ ඩෑෂ් ඒ කියන්නේ ඉරක් තියෙනවා. ඔය ඉර ඔයා ටයිප් කරන්නේ නැතුව ඔයා නිකම්ම chassis number එකට ලියාගෙන යනවා. එහෙම කරන්නේ නැතුව ඔයා අනිවාර්යයෙන්ම පොතේ තියෙන විදිහටම chassis number එක ටයිප් කරන්න ඕන. කිසිම වරදක් කරන්නේ නැතුව පොතේ තියෙන විදිහටම chassis number එක ටයිප් කරන්න. එතකොට අර issue එක එන්නේ නැහැ. ඔයාට කොයිම වෙලාවකවත් issue එක එන්නෙම නැහැ. එතකොට chassis number එක සහ vehicle number එක tally වෙන්නේ නැහැ කියලා කොතනකවත් අදින්නේ නැහැ. හරියට මේ දෙක සමාන වෙනවා කියලා අනිවාර්යෙන් වෙනවා. ඒක නිසා ඔයා chassis number එක ටයිප් කරද්දී අනිවාර්යෙන්ම බලන්න පොතේ තියෙන chassis number එකම ටයිප් කරන්න කියලා. ඒ issue එක ඔයාට මගහරව ගන්න පුළුවන් ඒ විදිහට කරොත්. ඊළඟ ප්‍රශ්නේ තමයි මෙතනින් එහාට ඔයාට අනිවාර්යයෙන්ම QR කෝඩ් එක ගන්න පුළුවන් කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඔය ටික හරියටම කරොත්. හරි ඊළඟ ඉෂුව එක තමයි ඉස්සරහට ඔයාලට තෙල් ගහන්න වෙන්නේ ඔයාගේ වාහනේ අවසාන ඉලක්කම ඔත්තේ නම් ඔත්තේ දවසක ඉඩට් නම් ඉඩට් දවසක ඒවත් දැනගෙන ඉස්සරහට යන්න සහ ඔයා ගන්න QR කෝඩ් එක අනිවාර්යයෙන්ම චෙක් වෙනවා ඔයාගේ ෆියුල් ගහන තැනදී vehicle number එකයි QR කෝඩ් එකයි
ඔක්කොම ටැලි වෙන්න ඕනවා තෙල් ගහද්දි. ඒක නිසා ඔයාට අනුන්ගේ QR කෝඩ් අරන් තෙල් ගහන්න යන්න බෑ. ඒක නිසා මේ ටික හරියටම කරගත්තොත් ඔයාට QR කෝඩ් එක ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට එන ඉෂුස් වලට සහ අප්ඩේට්ස් වලට ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්නම්. දැනට මං හිතනවා ප්‍රමාණවත් next වැඩේට ඔයාගේ QR කෝඩ් එක හදාගන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔයාට ඉස්සරහට ආව ප්‍රශ්න මොනවද කියලා අපි ඒවට සොලියුෂන් අරගෙන next වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.